Guys, on අලුත්ම මුහුණුවරකින් අපි සුපිරිම වීඩියෝ එකක් ඔයාලට රැගෙන එන්න බලාපොරොත්තු වෙනවා. සුපිරි හන්ටින් සුපිරිම කැලෑවක සුපිරි ස්ථානයක දිය පොකුණු තියෙන ගල් කන්දක් මුදුනේ සුපිරි පොකුණු තියෙන ප්ලේස් එකක් තියෙනවා. ඉතින් අපි ප්ලේස් එකට යන්න තියෙන්නේ හරි අසීරු තත්ත්වයකට මූණ දීලා යන්න තියෙන කටුක පාරක් මතින් තමයි යන්න තියෙන්නේ. ඉතින් සුපිරිම ගමන පොඩ්ඩක් භයානක තත්ත්වයක් තියෙනවා. හැබැයි අපි ඔයාලට අනිවාර්යෙන් මේ සුපිරිම ස්ථානය අපිට පෙන්නනවා. ඉතින් අපි ඉස්සරහට යන ගමන් කතා කරන ගමන් සුන්දර පරිසරයක් නරඹන ගමන් ගහකොළ සතා සිව්පාවා කුරුළු සද්ද වටින් පිටින් ගෝන්නු මුවන්ගේ ශබ්ද මට ඇහෙනවා. ඉතින් සුන්දර පරිසරයේ විසින් සුන්දර සොබාදහම විසින් නිර්මාණය කරපු අපූර්ව දායාද තමයි මේ ශ්‍රී ලංකා භූමියේ තිබෙන්නේ. ඉතින් අපි ඉස්සරහට ගිහිල්ලා බලමු කොහොමද මේ සුන්දර ස්ථානය, කොහොමද යන්නේ, කොහොමද අපි ගමනාන්තය නිමා කරන්න පුළුවන් වෙයිද. හැබැයි පොරොන්දුක් වෙනවා ඔයාලට අනිවාර්යෙන්ම මේ සුපිරි ස්ථානය පෙන්නනවා කියලා. රයිට්, එහෙනම් අපි ගිහිල්ලා මේ යන ගමනාන්තය බලමු. මොනවාම තමයි යාළුවනේ තියෙන්නේ ගමනාන්තේ. හරි අසීරු ගමනාන්තයක්. උඩවලව රක්ෂිතයට මායිම්ම ඒ කියන්නේ වනජීවි දෙපාර්තමේන්තුවේ වැටක් විදුලි වැටක් සකසලා තිනවා. ඒ විදුලි වැටට අමතරව ඊට මේ පිට ගම්මානට වෙන්න තමයි මේ පොඩි කැලෑබද ප්‍රදේශය තියෙන්නේ. ඉතින් මෙහෙම තමයි ගමනාන්තය තියෙන්නේ. ඈතින් පේන ස්ථානයට අපි දුෂ්කරව යන්න තියෙන්නේ. අපි ඉතින් කටුක අත්දැකීම් අස්සේ අපි යම් බලන්න කොහොමද යන්න තියෙන්නේ කියලා. මොකද මේ වගේ ස්ථානයකට අපි යනවා නම් වනජීවි දෙපාර්තමේන්තුවෙන් අවසර ගන්න ඕනි. මේකට අවසර ගන්න අවශ්‍යතාවයක් නැහැ. මේ ගම්මානය තුල පිහිටා ඇති වනජීවි දෙපාර්තමේන්තුව තුලින් සතුන්ට වෙන් කළ අබේ භූමියක් නෙමෙයි මේක. ගම්මානයේ තිබෙන එකක්. ඒක නිසා ගැටලුවක් වෙන්නේ නැහැ. අපි බලමු ඉස්සරහට ගිහිල්ලා කටුක මම් පෙතක් දිගේ තමයි යන්න තියෙන්නේ. ඔන්න දැන් අපිට මේ කඳු මුදුනට ආශ්‍රයට පිවිස්ස වේගෙන ඉන්නේ. ඔය කඳු මුදුන පටන් ගන්නම තමයි දැන් ඔබලාට පේන්නට තියෙන්නේ. මේ වගේ ස්ථානයකට එන විට හොඳට සේෆ්ටි ඇතුව බූට් දාගෙන සේෆ්ටි ඇතුව එන්න. සතා සර්පයා සෝබාදහමෙන් දායාද කළ සියලුම දෑ මෙහි තියෙනවා. ඉතින් හරි පරිස්සමට එන්න ඕනි. මේවා ඉතින් සෝබාදහමේ හරි අපූර්ව දායාද තමයි. ඔයාලට පේනවා ඇති පොඩ්ඩක් ඉහළින් ඝන වනාන්තරයක් සමග මැදි වෙච්චි ලොකු ගල්. සිංහල භාෂාවෙන් කියනවා නම් ගල් කන්දක් කියලා කියන්න පුළුවන්. රයිට්, අපි ගිහිල්ලා බලමු. සුන්දර ස්ථානයක්. මේ පැත්තෙන් ඔබලාට පේන්නේ ඝන වනාන්තරයක්. මේ හරි පරිස්සමට යන්න ඕනේ. අලි ඇත්තු සතා සිව්පාවා ගෙන් කරදර සිද්ධ වෙන්න පුළුවන්. අපි ගිහිල්ලා බලමු. මීටත් වැඩිය හොඳ දේවල් ඉස්සරහට ඔබලාට රැගෙන එනවා. ඉතා වටිනා දේවල්. මේවා හරි අපූර්ව මල් జాතියක්. කීමටත් කියන්නේ ලස්සන මල් කැලේ පිපිලා
කැලේ පාර වෙනවා කියලා කියමනක් තියෙනවනේ. මේවා ඔබලා සමහර විට නොදකපු ඒවා වෙන්න පුළුවන්. මේවා මං හිතන විදියට ආදිමුතුන් මිත්තෝ වල්සේ පාලිකා කියලත් කියනවා. මොනවද කියලා හරියට දන්නේ නැහැ. හරි අපූරු ශාකයක්. සොබා දහමට උරුම වෙච්ච දායාද තමයි මේවා. රයිට් අර ඉස්සරහෙන් පේන්න තියෙනවා. අදාළ ස්ථානය අපි යන්නේ මීට ගමන් නම් අසීරුයි. ගිහිල්ලා බලමු. ඔන්න සුන්දර ස්ථානයට අපි ළඟා වෙන්නට යන්නේ. ගිහින් බලමු කොහොමද ස්ථානය කියලා. පුරාණ ඈත හෙළ රජදරුවන් විසින් නිර්මාණය කරන ලද ස්ථා සුන්දර වූ ගල් පොකුණු නැත්තම් කෙම් කියලා මේවට හඳුන්වනවා. ඉතා මනරම් විදිහට හෙළ රජදරුවන් විසින් ඔවුන්ගේ ඌමනා එපාකම් සපුර ගන්න දිය නෑමට හෝ බෙහෙත්තුරුවක් හෝ වැනි ආකාරයට මෙය අලංකාරාත්මකව පිහිටා තිබෙනවා. ඉතින් හරි සුන්දර ස්ථානයක්. මෙතනින් ගල් බැම්ම උඩට මේව කර එතනින් හාරා අලංකාරාත්මක සකසලා තියෙනවා. මෙතන ගල් ලෑල්ලක් වගේ හදලා තියෙනවා. ඒක මේ සමහර විට වාඩි වී දිය නෑම සඳහා කරපු දෙයක් කියලාත් කියන්න පුළුවන්. රයිට් ඕක විතරක් නෙමෙයි. තව තියෙනවා මේක සාමාන්‍ය පොකුණක්. මේ සුන්දර දේවල් ඔයාලත් බලන්න, ජීවිතේ විඳින්න. හැබැයි මේ වගේ සුන්දර දේවල් කවදාවත් විනාශ කරන්න එපා. සෝබා දහම ඇසින් පමණක් දැක ඒ රස විඳ ඒවා මතකයේ සටහනක් තියාගෙන විනාශ නොකර අපි ඉදිරි පරම්පරාවටත් මේවා දැක බලා ගන්නට අපි අනිවාර්යෙන් ඉතිරි කරගන්න ඕනි. මේ ඔබලාට පේනවා ඇති මෙතන මේ තියෙන්නේ අලි වසීරු. ඒ කියන්නේ මෙතනින් දිය බීම සඳහා අලි ඇත්තු ඇවිදින් මේකෙන් දිය බීදිය නාගෙන තමයි යන්නේ. මේක විශාල පොකුණ මේක. ඉතින් අලංකාරාත්මකව ඉතින් පීඨා තිබෙනවා. ඉතින් සුන්දර නිර්මාණ. මේකේ වතුර තියෙනවා. අර උඩ පොකුණ තමයි අතන තියෙන්නේ. මේවා හෙළ රජදරුවන් විසින් තා අලංකාරාත්මකව සකසන ලද ඒවා. ඉතින් මේ වගේ දේවල් ඔයාලා බලන්න. සුන්දර ස්ථාන ලොකු ගණවනාන්තරයක් වට කරගෙන මැදින් ඉතා අලංකාරාත්මකව පිහිටා තිබෙන ස්ථානයක්. හරි අපූරු සෝබා දහම දායාද මේවා. අපි මෙතනින් පොඩ්ඩක් උඩහට ගොඩ වී චුට්ටක් බලමු ඈත පරිසරය. බිමට පොඩ්ඩක් උඩට ගිය පසු පොකුණ තිබෙන ආකාරය. ඈත පරිසරය මේ ගල් යාය අක්කර 10ක විතර පරාසයකින් යුක්ත එකක්. තා සුන්දර ස්ථානයක්. පොඩ්ඩක් කඳු මුදුනට වගේ පැමිණි විට පොඩි වැව් පොකුණු මිනිසුන් විසින් අස්වද්දන ලද ස්වයංපෝෂිත කරන කුඹුරු යායවල් ඈතින් පේන්නට තිබෙනවා. අර ඈතින් පේනවා උඩෝලව ජලාශය. මේ පැත්තෙන් පොඩ්ඩක් ඈතට වගේ පේනවා. පොඩ්ඩක් අමාරුයි. දෙවෙනි දප්පුල රජතුමා විසින් නිර්මාණය කරන ලද පන්සල. මේ පැත්තෙන් ගණවන අන්තරයේ තියෙන්නේ.
ඉතින් ඔබලා සුන්දර දේවල් එක සුන්දර තැනක් ඔබලා දුටුවා කියලා විශ්වාස කරනවා. ඉතින් මේ වගේ තැනකට එන්න, මේ වගේ දේවල් බලන්න, මේ වගේ දේවල් වලට අපූර්ව සොබාදහම් අපූර්ව දේ බලලා ඒ අයින් මතු පරම්පරාවටත් යම් කිසි දෙයක් උරුම කර දීමට, කියන්නේ ඉතුරු කර දීමට මේ වගේ දේවල් අපිව බලාගත යුතුයි. ඉතින් සුන්දර ස්ථාන මේ වගේ පසුවත් මේ වගේ සුන්දර මීට වැඩිය හොඳ වීඩියෝ එකක් ඔයාලට ගේන්න බලාපොරොත්තුවෙන් අදට මම ඔබලගෙන් සමුගන්නවා. මීට වැඩිය ගොඩාක් හොඳ වීඩියෝ එකක් මම ගේනවා. ඉතින් හොඳ සුන්දර ස්ථානයකට ඇවිදින් සුන්දර වටපිටාවක නිදහසේ හුස්ම පොදක් ගන්න තැනකට ඇවිදින් වීඩියෝ එකක් කරනවා. එහෙනම් මගේ මේ වීඩියෝ එක හොඳයි කියලා ඔබලාට හිතෙනවා නම් subscribe කරන්න, like කරන්න, comment කරන්න, share කරන්න. ඉතින් ඔබලාට එහෙනම් සුබ දවසක්. ඊළඟ වීඩියෝ එක ඔයාලත් එක්ක එන්න බලාපොරොත්තු වෙන අදට සමුගන්නවා. ඔබලා හැමෝටම ජය.